හැමෝටම පුතේ සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සැප්තැම්බර් මාසයේ ගණිත ගැටළු පන්තියේ එදා හදිසියේ අපිට ආපු තාක්ෂණික දෝෂයක් නිසා අතරමඟ නතර කරන්න වුණා. ටියුට් එකෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරගෙන ඉනකොට හදිසියේ කරන්ට් එක ගිය නිසා පන්ති අතරමැද නතර කරන්න වුණා. ඉතින් ඒකේ අවසාන කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. කවුරු හරි අද අලුතෙන් දැන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් හරි තව ටික වෙලාවකින් එදා කතා කරපු කොටසයි අද සාකච්ඡා කරන කොටසයි දෙකම එකතු කරපු පටිගත කිරීම ඔයා ඉන්න WhatsApp group එකට අපි දානවා. හරි ඒ නිසා ටියුට් එකේ ටිකයි නේද කතා කරන්න කියලා දුක් වෙන්න ඕනේ. එදා සාකච්ඡා කරපු කී ඉතුරු කොටස තමයි කතා කරන්නේ. එදා කතා කරපු ටික ඔයාට පටිගත කිරීම නැත්නම් රෙකෝඩින් එක තව ටිකකින් මම WhatsApp group එකට දානවා. ඉතින් පටන් ගන්න කලින් චූටි දෙයක් මතක් කරන්න මම හැමදාම කියනවා වගේ අපි මේ සෙනසුරාදා හවස 6:00 ඉඳලා 7:00 වෙනකම් උත්සාහ කරන්නේ 2026 ශිෂ්‍යත්ව විභාගයේ ඔයාට හම්බෙන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබෙන විභාග්‍යතා මාන ගණන් ඔක්කොටම හරි උත්තර ලියලා ඒ ලකුණු 100ම ගන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්නයි ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ කොටසට හම්බෙන ප්‍රශ්න වලට සේරටම නිවැරදි උත්තර ලියලා ඒ ලකුණු 30 හෝ 32 සම්පූර්ණයෙන්ම ගන්නෙ කොහොමද කියලා තමයි අපි ඉගෙන ගන්නෙ මේ සෙනසුරාදා හවස ගණිත ගැටළු පන්තියෙන්. එතකොට පළවෙනි පේපරේ ලකුණු 100යි දෙවෙනි පේපරේ ලකුණු 30යි එතනම තියෙනවා ලකුණු 130ක්. ඒතර අපි මේ උත්සාහ කරන්නේ ගණිත ගැටළු පන්තියෙන් හැමදාම ශිෂ්‍යත්ව විභාගයේ ඔයාට හම්බෙන ප්‍රශ්න පත්‍ර දෙකෙන් එහෙම නැත්නම් ඔයාට හම්බෙන ලකුණු 200න් 130ම හරියටම ගන්නෙ කොහොමද කියලා තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් ආරම්භයේදී අපි ටිකක් සරල ගැටළු වලට තමයි යන්නේ. තාම ඔයා පහවසරට ගිහිල්ලත් නැහැ. ටිකෙන් ටික ගැටළු ප්‍රමාණය මම වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැනට කතා කරන්නේ විභාවිතාමාන ගණන් 15යි. ඒ විභාවිතාමාන ගැටළු 15 20ක් විතර වෙනකම් වැඩි කරනවා තව ටික කාලයකින්. ඒ වගේම සාකච්ඡා කරන වෙලාවත් පැයට වඩා වැඩිපුර යන්න ඉඩ තියෙනවා සහ ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික තමයි අපි ගැටළු අමාරු ඒවට යන්නේ. එකපාරම ලොකු අමාරු ගැටළු වලට අපි ගිහිල්ලා තේරුමක් නැහැ. හරි අපි ටිකෙන් ටික පියවරෙන් පියවර තමයි කොහොමද ගැටලුවක් අපි හරියට කියවගන්නේ කොහොමද ගැටලුවක් අපි හරියට තේරුම් ගන්නේ ඒ ගැටලුවට මොන වගේ කටුවැඩක්ද අපි කරන්න ඕනේ කියන මේ හැම දෙයක් ගැනම අපි බොහොම සියුම් දේවල් ගැනත් පොතේ සවිස්තරාත්මකව කතා කරනවා. ඊට පස්සේ තමයි අපි ශිෂ්‍යත්ව විභාගයේ මොඩල් එකටම හදපු පේපර්ස් වලට සහ ගණිත ගැටලු වලට අපි ටිකින් ටික යන්නේ. ඉතින් මට මතක හැටියට අපි එදා දවසේ කතා කරන්න පුළුවන් වුණා ප්‍රශ්න 9ක්. මිනෝස් 9ක් කතා කරන්නේ නේද? 9ක් කතා කරා. අපිට තියෙන්නේ 10 11 ප්‍රශ්න දෙකනේ. ඔව් හරි. මට මතකයට තියෙන 10 11 ප්‍රශ්න දෙක වෙන්න ඕනේ. අනේ අපි 13ක් කතා කරාද කොහෙද? මට මතක හැටියට චතුර අපි ප්‍රශ්න 13ක් කතා කරා නේද එදා? ඔව්නේ. අපිට තියෙන අවසාන ප්‍රශ්න දෙක නේද? කියන් සහ අපිට තියෙන අන්තිම ප්‍රශ්න දෙක නේද? අනේ ඒක කියන්නේ නේ. බිනුලි අපිට තියෙන 14 15 නේද? කො අතින් මෙහෙම එකක් දෙන්න 14 15 නේ. ධනුත්තර අපිට තියෙන අන්තිම ප්‍රශ්න දෙක නේ විභාවිතාමාන වල. චතුර 14 15 නේ තියෙන පුතේ. හරි ඕකේ. අපි තා කලින් 13ක් කතා කරා. මේ 13 රෙකෝඩින් එක මම ඔයාලට දෙනවා. අපි විභාවිතාමාන වල අන්තිම ප්‍රශ්න දෙක කතා කරනවා. ඊට පස්සේ අපි යනවා ගණිතයේ කොටසට. 14 වෙනි ප්‍රශ්නෙට අපි යන්නේ. හරි ඕකේ. ප්‍රශ්න තියෙන තැන පෙරලා ගන්න ඔයාගේ කටුවැඩේත් බලන්න කටුවැඩේ චෙක් කරගන්න හරිද වැරදිද කියලා කටුවැඩේ වැරදි නම් උත්තරේ හරි ගියත් වැරදුනත් මම මේ කියලා දෙන කටුවැඩේ කරගන්න පුරුදු වෙන්න. මොකද අද දවසේ උත්තරේ අපේ හරි ගියත් වැරදුනත් ඊළඟ දවසේ එන ප්‍රශ්න පත්‍රවලට උත්තරේ ලියන්නේ වගේ ගැටළු වලට අපි ගාන හදන විදිය හරියටම දැනගෙන ඉන්න ඕනේ නිසා. ඕකේ. ගොඩනැගිල්ලක් පහස සඳහා පියවර දුන්න යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. පියවර 1ට ගත වන කාලය අවුරුදු 2යි පියවර 2කට ගත වන කාලය පළවෙනි පියවරෙන් දෙගුණයක් පියවර 3ට හරියට පුතේ නිශ්චිතව අගයක් දීලා තියෙන්නේ අපිට පළවෙනි පේලියට විතරයි ගේ අවුරුදු 2යි කියලා. දෙවෙනි පියවරට අපිට ඉංගියක් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන ඉංගිය? පියවර 1 මෙන් දෙගුණයකි. මෙයා ඩබල් කරන්න ඕන. දෙක ඩබල් කරපුවාම කීයද? අවුරුදු 2 ඩබල් කරාම අවුරුදු කීයද? පෙන්න නැගිලි වලින්
අවුරුදු දෙක ඩබල් කරාම අවුරුදු කීයද? ඔව් ඇඟිලි නැති එකක් තියෙනවා නේ පව්. විශේෂ අවශ්‍යතාව තියෙන නේද? අවුරුදු 4යි. ඒතර පියවර දෙකට යනවා අවුරුදු 4ක්. පළවෙනි පියවරෙන් භාගය. පුතේ මෙතනින් භාගයක් අවුරුදු කීයද? 1යි. 1යි. දැන් ඕකත් ගොඩක් අය හදා ගන්නවා. වරද්දා ගන්නවත් නෙවෙයි එහාට. ගොඩනැගිල්ල ඉදිකිරීම 2025 වසරේදී ආරම්භ කළේ නම් මේ නිම කළ හැකි වන්නේ කුමන වසරේදීද? 2025 ආරම්භ කරා කියන්නේ මේ අවුරුද්දේ පටන් ගත්තා කියන්නේ මේ අවුරුද්දත් හදනවා. ඔක්කොම අවුරුදු අපි හොයාගමු. මෙතන අවුරුදු 2යි, මෙතන අවුරුදු 4යි, අවුරුදු 6යි. මෙතනයි පුතේ ඔක්කොම අවුරුදු 7යි. සේරම අවුරුදු 7යි. අපි අවුරුදු 7 ගණන් කරන්නේ 2025ත් එක්ක. එහෙම නැතුව 26 27 කියන්න එපා. මේ අවුරුද්දේ පටන් ගත්තේ මේ අවුරුද්දත් වැඩ කරනවා. ඒ නිසා මේ අවුරුද්දත් එක්ක තමයි අපි අවුරුදු 7 ගණන් කරන්න ඕනේ. 2025 26 27 28 29 30 31. එහෙනම් වැඩ ඉවර වෙන්නේ 2032 නෙමෙයි 2031. සමහර අය ඔය හදිස්සියට ගණන් කරද්දී මේ අවුරුදු 7 2026 ඉඳලා ගණන් කරනවා. එහෙම බෑ. 25 පටන් ගත්තා කියන්නේ පුතේ 25ත් වැඩ කරා. ඒතර 25ත් එක්ක තමයි අපි ගණන් කරන්න ඕනි. 25ත් එක්ක තමයි අපි ගණන් කරන්න ඕනි. හරි. අපි යනවා 15 වෙනි ප්‍රශ්නෙට. ඒක විභාගීයතාමාන ප්‍රශ්නයක්. ගණිතයට ඍජු සම්බන්ධයක් නැති. අද උදෑසන රැස්වීමේදී පන්තියේ ළමයි ක්ලාන්ත වී ඇද වැටුනේ. සාමාන්‍යයෙන් අපිට රැස්වීමක බහුලව දකින්න පුළුවන් ළමයි කලන්ත දාලා වැටෙනවා. ඔහුට එසේ ක්ලාන්තයක් ඇතිවීමට බලපාන්නට ඇතැයි සිටිය හැකි හේතුව තෝරන්නේ. සාමාන්‍යයෙන් ඇයි ළමයිට කලන්තය හැදෙන්නේ? අපි විශේෂයෙන් ඉස්කෝලේ පරිසරය වල අපේ ආහාර පාඩමේදී කතා කරනවා. ගොඩක් වෙලාවට ඇයි උදේට කලන්තය හැදෙන්නේ? ඇයි? ඇයි මිනිස්සු උදේට කලන්තය හැදෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එක එක හේතු තියෙන පුළුවන් වැඩිපුරම ඇයි? උදේට කෑවේ නැති වුණාම. හරි. තව සෞඛ්‍ය හේතු එක එක ඒවා තියෙන්න පුළුවන්. නමුත් බහුලවම ප්‍රධාන වශයෙන්ම ළමයිට උදේ රැස්වීම වෙලාවේ ක්ලාන්ත හැදෙන්න පුළුවන් ප්‍රධාන හේතුව තමයි පුතේ උදේට ආහාරයක් නොගෙන පැමිණීම. මොකද රෑ කෑවට පස්සේ අපි ගොඩාක් වෙලා බඩගින්නේ තමයි ඉන්නේ. රෑ කාලා නිදාගත්තට පස්සේ අපි පැය ගාණක් එක දිගට බඩගින්නේ ඉන්නේ. පැය 12ක් විතර අපි නිදිනවනේ. පැය 12ක් නැත්නම් අපි පැය අඩුම 8ක් 10ක්වත් නිදිනවනේ. ඒතර ඒ ඔක්කොම ඉන්නේ බඩගින්නේ. ඊට පස්සේ උදෙත් අපි නැගිටලා හරියට කෑවේ නැත්තම් එක දිගට පැය 10ක් 12ක් මිනිස්සුන්ට බඩගින්නේ ඉන්නේ නැහැ. ඒ නිසා අපිට කලන්තය හැදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉඩකඩ බොහොම වැඩි. හරි. අපි දැන් යනවා දෙවැනි පේපරේ විදිහටම හදපු ගණිතයේ ප්‍රශ්න ටික කතා කරන්න. හරි. සෙකන්ඩ් පේපරේ විදිහටම හදපු ගණිතයේ කොටස කතා කරන්න තමයි අපි යන්නේ. සාමාන්‍යයෙන් සෙකන්ඩ් පේපරේ එන ගණන් වල පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්නේ සංඛ්‍යා පාඩමෙන්ම තමයි එන්නේ. සංඛ්‍යා නාම ලියන්න, සංඛ්‍යාංක ලියන්න, ස්ථානියගේ ඒවා තමයි ලියන්නේ. මේක ධනකරාමයේ නිරූපණය කරන්න ඕනේ. මේක ගොඩක් ලේසි වගේ පෙනුනට මේකත් වරද්දලා ඉන්නවා. මතක තියාගන්න ධනකරාමයෙන් අපි බෝල අඳිනකොට එකක් තමයි අඳින බෝල එකට එක ගෑවෙන්නම ඕනි. අපි අඳින බෝල එකට එක ගෑවෙන්නේ නැති වෙන්න කූරේ ඇඳලා තිබ්බොත් එක්සෑම් එකට වැරදි දානවා. දෙවැනි කාරණේ අපි අඳින බෝල පුතේ පාට කරන්න ඕනේ. පාට කරේ නැත්තම් ඒවා බෝල නෙමෙයි වෘත. හරි? බෝල අඳින්න ඕනේ. බෝල එකට එක ගෑවෙන්න ඕනේ. ඇඳපු හැම බෝලයක්ම පාට කරලා තිබිය යුතුමයි. හරි? මෙතන බෝල අපි හතරක් අඳිනවා. 1යි 2යි 3යි 4යි. බෝල හතරක් යන හතරම එකට එක ගෑවිලා තියෙනවා. ඊට පස්සේ මෙතන පුතේ 100 ස්ථානයේ බෝල 2යි, ඒ කියන්නේ 200 ගණනක්. 10 ස්ථානයේ නෑ, එක ස්ථානයේ 9ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරි? මේ විදිහට බෝල එකට එක ගෑවෙන්න ඇඳලා බෝල ටික පාට කරලා තිබුණොත් මේකට හම්බෙන ලකුණු දෙකම ඔයාට හම්බෙනවා. බෝල එකට එක ගෑවිලා තිබ්බ නැත්නම් ලකුණු දෙක හම්බෙන්නේ නැහැ. පාට කරන්න බැරි වුණත් අපිට ලකුණු දෙක හම්බෙන්නේ නැහැ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට.
සංඛ්‍යා නාමය උතරත් වරද්දන එකක් තියෙනවා. හරි. පුතේ 7000 වෙන්න ඕනේ. මේ සැරේ නම් එක්සෑම් එකට 1000 කියන එකටත් දීලා තිබුණා. නමුත් ලබන සැරේ දීද නැති වේද දන්නේ නැහැ. දැන් පැහැදිලිවම උත්තරේ 1000 වෙන්න ඕනේ. 1000 කියලා නේ. අපි කතා කරද්දී 5000 8000 7000 කියුවට ලිඛිත භාෂාවේදී ලියද්දී අපි පුතේ 1000 කියන එක ලියන්නේ. අපි ලියන්නේ 1000 කියලා. හරි. එහෙමම පුරුදු වෙන්න. 7011 ලයන්න මුර්ධජල විය යුතුයමයි. අපි සංඛ්‍යා නාමයක් අකුරෙන් ලියනකොට 12 15 40 ගණන් ලියනකොට හැම ලයන්නක්ම මුර්ධය. සංඛ්‍යා නාම ලියද්දී අපි කවදාවත් දන්ත දෙල පාවිච්චි කරන්නේ නැහැ. සංඛ්‍යා නාම ලියනකොට අපි පාවිච්චි කරන හැම ලයන්නක්ම මුර්ධජල විය යුතුයමයි. 7011. 7011. පෙර තුන්වෙනි ප්‍රශ්නෙට වේදවා ලියන්න හරි ලේසි එකක් තියෙන්නේ. දහස ස්ථානයේ එකක් කියන 1000ව එකක් 1000යි. 100 ස්ථානයේ දෙකක් කියන්නේ 100ව දෙකක් 200යි. 10 ස්ථානයේ 3ක් කියන්නේ 10ව 3ක් 30යි. එක ස්ථානයේ 4 කියන්නේ 1ව 4ක් 4යි. 1234 මේ විදිහට තමයි 1234. අපි යන් 4 වෙනි ප්‍රශ්නෙට. පොදුවන්තරය කියලා කියන පොතේ අපි මේක අපි 3 දිගන ගන්නවා. අර අපි කතා කරන්නේ කීයෙන් කීයටද? දැන් දෙවරක් චක්‍රය කොහොමද? 2 4 6 8 10 12. ඒකේ පොදුවන්තරය 2. පස්වරක් චක්‍රේ 5 10 15 20 25 30. ඒක පහෙන් පාටනේ යන්නේ. අපි ඒතර කියන ඒකේ පොදුවන්තරය 5. 10 20 30 40 50 60. ඒ කියන්නේ 10න් 10ටනේ. පොදුවන්තරය 10යි. පොදුවන්තරය කියලා කියන්නේ අර අපි කීයෙන් කීයටද යන්නේ කියන්නේ. ආන් ඒ කාරණේම තමයි. මෙතන පොදුවන්තරය අපි හොයමු. අපිට ඕනම සංඛ්‍යාවක් රටාවක පුතේ පොදුවන්තරය හොයන්න පුළුවන්. එක ළඟ ඉන්න දෙන්නේ අඩු කරලා. ලේසි එකක්, අමාරු එකක් ඕනිම එකක්. කියන්නේ කීයෙන් කීයටද යන්නේ කියන එක හොයන්න පුළුවන්. එක ළඟ ඉන්න දෙන්නේ අඩු කරලා. අපි අඩු කරලා බලමු එක ළඟ ඉන්න දෙන්නේ. ඒ හිතෙන් අඩු කර හැකියි. 18න් 15ක් අඩු කරපුවාම 3යි. මේ කියන්නේ 3න් 3ට. කොහමද? 206ට 3ක් 209යි. 209ට 3ක් එකතු කරාම 212යි. 212ට 3ක් එකතු කරාම 215යි. 215ට 3ක් එකතු කරාම 218යි. මේකේ පොදු අන්තරය පුතේ 3යි. මේකේ පොදු අන්තරය 3යි. 3යි. පොදු අන්තරය කියන්නේ කීයෙන් කීයටද යන්නේ කියන එක. හරි? අපි යනවා පස්වෙනි ප්‍රශ්නයට. මම එදත් කිව්වා භාග සංඛ්‍යා ආශ්‍රිත ගැටලු ආවහම අපිට උත්තර හොයන්න තියෙන ලේසිම විදිහ තමයි රූප සටහනකට යන එක. බස් රථයේ කියන ළමයින්ගෙන් 4න් එකක් ගෑනු ළමයි. ඔන්න අපි අද ගන්නවා. මේක අපි 4ට බෙදා ගන්නවා. මෙතන පැහැදිලිවම කියනවා 4න් එකක් ගැහැණු ළමයි කියලා. එහෙනම් මේ කොටුව ගැහැණු ළමයි. කොටු 4ක් ඇන්දා එක කොටුවක් ගැහැණු ළමයි. ඉතුරු ටික ඉතින් අහන්න දෙයක් නැහැ. මේ කොටු තුනම එහෙනම් පිරිමි ළමයි. මේ කොටු තුනම පිරිමි ළමයි. පිරිමි ළමයි බස් එකේ 30ක් ඉන්නවලු. මේ 30 අපි පිරිමි ළමයි කොටු තුනක ඉන්න නිසා අර 30 අපි මේ කොටු තුනට බෙදලා දෙන්න ඕන. අර 30 අපි මේ කොටු තුනට බෙදලා දෙනවා 10 ගන්න. නේ? පිරිමි ළමයි 30යි ඉන්නේ. 30යි. දැන් අපි යන්නේ සමාන කොටුනේ. මෙයා 10යි නම් මෙයත් 10යි නම් මෙයත් 10යි නම් මෙයත් 10 විය යුතුයමයි. මෙයත් 10 විය යුතුයමයි. ගානේ කිව්වත් නැතත් අපි රූපේ සමාන කොටස් වලට බෙදලා තියෙන හින්දා මේකත් පුතේ 10 වෙන්නම ඕනේ. 10 වෙන්නම ඕනේ. හරි? මේක ලියාගත්තට කමක් නැහැ. භාග සංඛ්‍යාශ්‍රිත ගැටලුවක් ආවහම උත්තරේ ලියන්න තියෙන හොඳම ලේසිම විදිහ මතක තියාගන්න මෙන්න මේ වගේ රූප සටහනකට අපි යනවා. ඒක තමයි ලේසිම විදිය. හරි රෙශ්මි කමක් නැහැ. රෙශ්මි මැසේජ් එකක් දාලා තියෙනවා වීඩියෝ ඔන් කරන්න බෑ කියලා. රෙශ්මිගේ අර ඉතුරු හැමෝගෙම වීඩියෝ එක ඔන් වෙන්න ඕනේ. මම අද නම් කියන්නේ නැහැ මේ වීඩියෝ එක ඔන් වෙලා නැත්තම් මට මැසේජ් එකකුත් දීලා නැත්තම් ක්ලාස් එකකින් අයින් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්.
හරි නේද? හරි. අපි යනවා පුතේ 6 වෙනි ප්‍රශ්නෙට. 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේ සහ ජනවාරි මාසයේ දිනවල එකතුව කොපමණද? අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕන 2025 කියන සාමාන්‍ය අවුරුද්දද අධික අවුරුද්දක්ද කියලා. අපි පැහැදිලිවම දන්නවා 2025 කියලා කියන්නේ පෙබරවාරි මාසෙට දවස් 28ක් තියෙන මාසයක්. දවස් 28ක් තියෙන මාසයක්. හරි මිතුන් ලෝකේ. ඒතර 2025 අවුරුද්දේ ජනවාරි මාසෙට 2025 නෙමෙයි ඕනම අවුරුද්දක ජනවාරි මාසෙට දවස් 31ක් තියෙනවා. ඒතර 2025 කියන සාමාන්‍ය අවුරුද්දක් නිසා පෙබරවාරි මාසෙට තියෙන දවස් 28යි. අපි මේ දෙක එකතු කරනවා 8යි 1යි 9යි 3යි 2යි 5යි පිට එනවා 59ක් එනවා 59 59ක් එනවා. හරි අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. දෙහිගෙඩි 365ක් එක් කවරයකට පහ බැගින් දමා. පුතේ මෙන්න මේක රවුම් කරගන්න පහ බැගින් දමා කියන එක. දෙහිගෙඩි 365 පහ ගානේ දානවා. දැන් මේ ප්‍රශ්නේ කියවද්දි ඔයාලට තේරෙන්න ඕනේ මේකෙන් අදහස් වෙන්නේ එකතු කිරීමක්ද අඩු කිරීමක්ද ගුණ කිරීමක්ද බෙදීමක්ද කියලා. ඕනේචා ඔයාට හිතන විදිහට දෙහිගෙඩි 365 පහ ගානේ දානවා කියන්නේ මොනව කරනවද? ඈ දෙහිගෙඩි 365 මල්ලකට පහ පහ ගානේ දානවා කියන්නේ මොනව කරනවද? ඈ ඔහාසි මොනව කරනවද? එකතු කරනවටද අඩු කරනවටද ගුණ කරනවටද බෙදනවටද? පහ පහ ගානේ දානවා. දිනුක මොනවටද? බෙදනවට. 365 අපි පහෙන් බෙදනවා. 36ට පුතේ පහේව 7යි. 7 ආරයක් 5 35යි. එකක් ඉතුරුයි. 15ට පහේව 3යි. 5 ආරයක් 3 15යි. ඉතුරු බිඳුවයි. කවර 73ක් හදන්න පුළුවන් දෙහිගෙඩි පහ ගානේ දාපු. දෙහිගෙඩි පහ ගානේ දාපු කවර 73ක් හදා ගන්න පුළුවන්. හරි නේද? වෙනපති 8 වෙනි ප්‍රශ්නෙට වෑනත් එක්ක ගමන ආරම්භයට පෙර ලීටර් 19 මිලිලිටර් 80ක් ඩීසල් තිබිලා තියෙනවා. ගමන සඳහා ලීටර් 7යි මිලිලිටර් 140ක් වැය වෙලා තියෙනවා. රවුම් කරගන්න ඉතුරු කියන වචනේ. මුලින් තිබ්බ ඩීසල් ටික දීලා ගමන යද්දී ඉවර වෙච්ච ඩීසල් ටික දීලා ඉතුරු ඩීසල් ටික හොයන්න කෙනුලි මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? අඩු කරනවා. අඩු කරද්දී මතක තියාගන්න මෙතන මිලිලීටර වලට ඉලක්කම් 3ක් තියෙනවා. මෙතන තියෙන ඉලක්කම් 2යි. මතක තියාගන්න ඕනේ. හොඳේ? මොන ලීටර තියෙනවා මිලිලීටර තියෙනවා. තිබ්බා ලීටර 19යි මිලිලීටර 80ක්. අඩු කරන්න ඕනේ ලීටර 7යි මිලිලීටර 140ක්. මෙතෙන්ද බිඳුවක් දාගත්තා නම් වඩාත් හොඳයි. 19යි 80ට හානියක් නොවන විදිහට මොකද ඉලක්කම් 3 සංඛ්‍යාවක් නිසා. අපි අඩු කරමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 4ක් 4යි බිඳුවෙන් එකක් අඩු කරන්න බැරි නිසා අපි මෙහෙන් එකක් ඉල්ලගෙන එනවා. එතකොට මෙතන 8යි මෙතන 10යි. 10න් එකක් අඩු කරාම 9යි 8න් 7ක් අඩු කරාම 1යි මෙතන 1යි ඉතුරු වෙනවා. වාහනේ ඉතුරු වෙලා තියෙනවා
ලීටර 11යි මිලිලීටර 940ක්. ලීටර 11යි මිලිලීටර 940ක්. පුතේ මතක තියාගන්න සමහර ගණන් වල මිලිලීටර පැත්තට ඉලක්කම් දෙකක් දෙනවා. ඒ වෙලාවට අනිවාර්යෙන් බිඳුවක් ඉස්සරහින් දාලා ඉලක්කම් තුනක් කරගන්නම ඕනේ. නැත්තම් උත්තරේ වැරදි. දැන් මේකේ එක්කෙනෙකුට ඉලක්කම් දෙකක් දීලා අනිත් එක්කෙනාට ඉලක්කම් තුනක් දුන්නේ හින්දා ඔයාට පැටලෙන්නේ වරදින්නේ නැහැ. හැබැයි මෙයා ඉලක්කම් දෙකක් දීලා මෙයාත් ඉලක්කම් දෙකක් දුන්නා නම් ඔයත් මේ පැත්තට ඉලක්කම් දෙකක් ගාලා ගන්න හදන්න උත්සාහ කරන හැම වෙලේම මතක තියාගන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් ගණන් වලයි ලීටර මිලිලීටර ගණන් වලයි මිලිලීටර පැත්තට ඉලක්කම් තුනක් එන්නම ඕනේ. අරකේ බරවැණීමේ පාඩමේදී ග්‍රෑම් පැත්තට ඉලක්කම් තුනක් එන්නම ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. විභාගෙට සාමාන්‍යයෙන් අපිට ওই වගේ වරදින පටලවන පොයින්ට් එකක් එන්නත් පුළුවන්. හරිනේ? අපි ළඟට යනවා ප්‍රශ්න අංක 9ට. ග්‍රෑම් 80ක් බර යෝගට් 8ක මුළු බර. එකක් 80යි. 80 ඒවා 8ක් හොයන්න මොකද කරන්න ඕනි අපි? එසදී 80 ඒවා 8ක් හොයන්න මොනවා කරලා? ජනුදී 80 ඒවා 8ක් හොයන්න මොනවා කරලාද? ගුණ කරන්න. ඔව්. ග්‍රෑම් 80 අපි 8ෙන් ගුණ කරනවා. 8 වාරයක් 0.08 වාරයක් 8 64යි. ග්‍රෑම් ඔක්කොම අපිට එනවා 640ක්. කිලෝ එන්නේ කිලෝග්‍රෑම් එන්නේ නැහැ. ග්‍රෑම් එනවා 640ක්. ග්‍රෑම් 640. මේ පැත්තට බිඳුව දැම්මත් නැතත් ගැටලුවක් නැහැ. ග්‍රෑම් 640. මොකද කිලෝග්‍රෑම් පැත්තට ලිව්වත් නැතත් ගැටලුවක් නැහැ. මොනවත් ඒකට අත්‍යවශ්‍ය සංඛ්‍යාවක් ඉන්නේ නැහැ නේද? පෙරපතේ 10 වෙනි ප්‍රශ්නෙට ගොඩනැගිල්ලක දිග මීටර 5යි සෙන්ටිමීටර 75කි. තවත් ගොඩනැගිල්ලක දිග එමෙන් දෙගුණයකි. ගොඩනැගිලි දෙකේ මුළු දිග. මේකේ වැඩ දෙකක් තියෙනවා. අනිත් ගොඩනැගිල්ල දිග හොයන්න අපි දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. අනිත් ගොඩනැගිල්ල දිග හොයන්න අපි මේක දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩනැගිලි දෙකේම මුළු දිග හොයන්න මොකද කරන්නේ අපි? එකතු කරන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අනිත් ගොඩනැගිල්ල දිග හොයනවා. 5යි 75 අපි දෙකෙන් ಗುಣ කරනවා මීටර් සෙන්ටිමීටර. දෙවරක් 5 10න් බිඳුව දැම්මා එකක් විතර. දෙවරක් 7 14යි 15න් 5 දැම්ම එකක් විතර. 5 4 10යි 11යි. අනිත් ගොඩනැගිල්ල දිග පුතේ මීටර 11යි සෙන්ටිමීටර 50යි. මේ තියෙන ගොඩනැගිල්ල දිග මේ අනිත් ගොඩනැගිල්ල දෙක දෙකේ මුළු දිග හොයන්න අපි දැන් දෙන්න එකතු කරනවා. අපි දෙන්න එකතු කරනවා. මීටර 5යි සෙන්ටිමීටර අපි 75ට අපි එකතු කරනවා මීටර 11යි සෙන්ටිමීටර 50යි. 5යි බිඳුවයි 5යි 7යි 5යි 12න් දෙක දාලා එක ඉතුරු මෙහෙට දුන්නා. 5යි 1යි 6යි 1යි 7යි 17යි. ගොඩනැගිලි දෙකේ මුළු දිග අපිට එනවා මීටර 17යි සෙන්ටිමීටර 25යි. මීටර 17යි සෙන්ටිමීටර 25ක් අපිට එනවා. අනිත් ගොඩනැගිල්ල දිග හොයාගෙන තමයි අපි එකතු කරේ.
හරි නේද? 11 වෙනි ප්‍රශ්නේ පුතේ අපි යනවා. හරි ලේසි. පැති 6ේම සමචතුරස්‍රාකාර මුහුණක් තියෙන්නේ මොන ඝන වස්තුවේද? විසඳී මොන ඝන වස්තුවේද පැති 6ේම සමචතුරස්‍රාකාර මුහුණක් තියෙන්නේ? සරණ්‍යා අවදාති මොකේද තියෙන්නේ? ඝනකේ. ග අකුර මහ ප්‍රාණ ග විය යුතුමයි. ඝනකේ. ඝනකේ. අපි යන 12 වෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන සංඛ්‍යාවේ සිය ස්ථානයේ පිහිටි ඉලක්කමෙන් නිරූපිත අගය කොපමණද? මේ ඉලක්කමෙන් කොච්චරක් පෙන්වනවද කියලා අහන්නේ. සිය ස්ථානයේ තියෙන්නේ 8. 100 ඒවා 8ක්. 8 ඒවා 100ක්. කීයද පින්නතු 100 ඒවාට? ඇදිනුලි. කීයද 100 ඒවාටක් නැත්නම් 8 ඒවා 100ක්. 800යි. 800යි. 100 ඒවාටක් නැත්නම් 8 ඒවා 100ක් 800යි. අපි යනවා 13 වෙනි ප්‍රශ්නයට. AC පාසල් දෙකේ ඉන්න මුළු ළමයි ගන්න. රවුම් කර ගන්න මුළු කියන වචනේ. මුළු ළමයි ගාන හොයන්න අපි මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? ආ? මුළු ළමයි ගාන හොයන්න මොකද කරන්න ඕනේ? මෙසේදී මොකද කරන්න ඕනේ? එකතු කරනවා. එකතු කරනවා. එතකොට ඊළඟ ගානේ C පාසලට වඩා B පාසලේ ළමයි කොච්චර අඩුද කියලා බලන්න කවීජ මොකද කරන්න ඕනේ දෙවෙනි රෝම ඉලක්කමට. C එකට වඩා B එකේ ළමයි අඩු ගාන හොයන්න කවීජ මොකද කරන්න ඕනේ? අඩු ගාන හොයන්න. පුලති අඩු ගාන හොයන්න මොනා කරලාද? අඩු කරලා. අඩු ගාන හොයන්නේ අඩු කරලා. අපි ඉස්සෙල්ලා මුළු ළමයි හොයාගමු AC දෙකේ. A වල 2867යි. C වල 3080යි. එකතු කරාම 7.7යි 8යි 6 14න් 4 දැම්ම 8යි 1යි 9යි 3යි 2යි 5යි 5947යි. අඩු ළමයි ගාන හොයන්න අපි C B දෙන්න අඩු කරනවා ලොකු එක්කෙනා උඩින් ලියාගෙන ලොකු එක්කෙනා තමයි C 3080යි. ඒකෙන් අපි B අඩු කරනවා 2079ක්. 10න් 9ක් 1යි මෙතන තියෙන්නේ 7යි 7න් 7 බිඳුවයි බිඳුවයි 1යි 1001යි. C පාසලට වඩා B පාසලේ ළමයි 1001ක් අඩු. 1001ක් අඩුයි. පෙර පොතේ 14 වෙනි ප්‍රශ්නයට බිල්පතක් තියෙන සම්පූර්ණ කරන්න. 630ක් වෙන්නේ 630ක් වෙන්නේ කිලෝ දෙකක්. 630ක් වෙන්නේ කිලෝ දෙකක්. 1 කිලෝ එක මිල හොයන්න අපි මොකද කරන්න ඕනේ? සස්මිතා ඇයි දොයිද දොයි මතයිද? මෙනුදී කිලෝ 2 මිල දීලා 1 කිලෝ 1 මිල හෙව්වොත් අපි මොකද කරන්න ඕනේ? චනුක මොකද කරන්න ඕනේ 1 මිල හොයන්න?
ඈ අපිට කිලෝ 2ක මිල දීලා අපෙන් අහන්නේ 1ක මිල. මොකද කරන්න ඕනේ අපි? දෙව්මි අමාෂා මොකද කරන්න ඕනේ? අඩු කරන්නේ. කාගේද අඩු කරන්නේ? නෙමින්දාරා සෙලිනි මොකද කරන්නේ? කිලෝ 2ම 630යි. 1 කිලෝ නෑ නේ ඔහොම කියන්නේ. මයික් එක ඔන් කරන්න ඕනේ. කිලෝ 2ම 630යි. 1 කිලෝ 1 මිල හොයන්න මොකද කරන්න ඕනේ නෙමින්දාරා? බෙදෙනවා දෙකෙන් බෙදෙනවා. මේ තියෙන්නේ 630 දෙකට බෙදනවා. හරි? 630 අපි දෙකෙන් බෙදමු. දෙවාරයක් 3 6යි. 3ට 2 1යි දෙවරක් 1 2යි. 10ට 2 5යි දෙවරක් 5 10යි. 1 කිලෝ එකක් රුපියල් 315යි. එතකොටනේ ගාන හැදෙන්නේ. නේ? 315 ඒවා දෙකක් 630 හැදෙනවා. 315 ඒවා දෙකක් 630 හැදෙනවා. ඊළඟට කිලෝ එකක් 220යි. සීනි කිලෝ එකක් ඉන්හාරා 220යි. ග්‍රෑම් 500ක මිල හොයන්න මොකද කරන්නේ අපි? සෝරි. ඈ? මිතුලි නෙතු කිලෝ එකම 860. සෝරි 220යි. ග්‍රෑම් 500 මිල හොයන්න මොකද කරන්නේ අපි සීනි වල? තෙසඳි මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදනවා very good. කිලෝ එකට ග්‍රෑම් 500 දෙකක් තියෙනවානේ. 220 අපි දෙකෙන් බෙදනවා. දෙකට දෙකේම 1යි දෙවරක් 1 2යි බිංදුවයි මෙතනත් දෙකට දෙකේම 1යි මෙතන බිංදුවයි රුපියල් 110යි. හරි 315 ගානේ හාල් කිලෝ දෙකක් රුපියල් 630යි. සීනි කිලෝ එකම 220යි ගන්න කිලෝ එකෙන් භාගයයි. ඒ කියන්නේ රුපියල් 110යි. සාමාන්‍ය මේ වගේ බිල්පතකට එක්සෑම් එකේ ලකුණු අපිට 4ක් හම්බ වෙනවා. මේ වගේ උත්තර දෙකක් හරි ගියොත් එක්සෑම් එකේදී අපිට ලකුණු 4ක් හම්බ වෙන ප්‍රශ්නයක්. මේක අපි හැමදාම මේ જાතිය පුතේ ප්‍රශ්න කතා කරනවා. ඒ නිසා අද වැරදුනත් ඊළඟ සතිය හරියයි. ඊළඟ සතිය වැරදුනත් ඊළඟ සතිය හරියයි. මොකද අපි හැමදාම මේ જાතියේ බිල්පතක් කතා කරනවාමයි හදලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් වෙලා අපිට එක්සෑම් පේපරේ වරද්දා ගන්න තු ලියා ගන්න පුළුවන්. හේ පියන් බලමු ප්‍රශ්න 15ක් තියෙනවද කියලා. නෑනේ. හරි. ඉතින් ඔන්න අපි ගිය සතියේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 27 සෙනසුරාදා ගණිත ගැටළු පන්තියේ ඉතුරු කොටස තමයි අපි සාකච්ඡා කරලා අවසන් කරේ. පාට අලුත් ගණිත ගැටළු නිබන්ධනයේ පුතේ හෙට උදේ ඉඳලා ලබා ගන්න පුළුවන්. අපි ගිය සතියේ සෙනසුරාදා කරේ නොමිලේ පන්තියක්. ඔක්තෝබර් මාසෙට රුපියල් 600ක් ක්ලාස් ෆීස් එක ගෙවන්න ඕනේ මාසෙම ටියුට් එකට. එතකොට දවසකට වැටෙන්නේ රුපියල් 150යි. හරි. දවසකට වැටෙන්නේ රුපියල් 150යි. 150ක් ගෙවන්න එපා. 150ව හතරක් තමයි 600 ගෙවන්න ඕන. හෙට උදේ ඉඳලා සල්ලි ගෙවලා ඔක්තෝබර් මාසේ ටියුට් එකයි ලින්ක් එකයි ඔයාලට ගන්න පුළුවන්. ඒ පේමන්ට් ඩීටේල්ස් ඔක්කොම WhatsApp group වලට දානවා. කවුරුත් පෞද්ගලිකව කතා කරලා මැසේජ් කරලා අහන්න ඕනේ. හරි. එහෙනම් අපි ඔක්තෝබර් මාසේ අලුත් ටියුට් එකත් එක්ක ඔක්තෝබර් මාසේ 4 වෙනි සෙනසුරාදා ආපහු හම්බෙමු ගණිත ගැටළු පන්තියෙන්. මම ආයෙත් මතක් කරන්නේ අපි මේ try කරන්නේ 2026 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපරේ ලකුණු 100න් 100ම ගන්නයි. දෙවැනි පේපරේ ලකුණු ගණිතයේ කොටසේ 30න් 30ම ගන්නයි. ලකුණු 200න් 130ක් ගන්න තමයි අපි මේ සෙනසුරාදා හවසට මේ හම්බෙලා උත්සාහ කරන්නේ මහන්සි වෙන්නේ. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ සතියක් ආයුබෝවන්.